ඔන්න ඉතින් ආදගෙන යලා තියෙන්නේ ෆ්‍රී ෆයර් කිව්වට ෆ්‍රී ෆයර් නෙමෙයි වලව් ඉතින් ලංකාවේ හදපු ගේම් එකක් ඉතින් දැන් උඹලා බලන්නකෝ මොකද මේ දොර එහෙම ඇරලා තියෙන්නේ මම කලින්ම මේ දොර ඇරියා ඉතින් යතර ඉතින් මම යතර තිබ්බේ මෙන්න මේක ඇතුලේ හොඳේ ඒත් මෙන්න මේක මෙතන සෙත බෝචි බල්ලේ හරියන් අපි ඉස්සරහට මොකද මේ තියෙන්නේ අර කිව්වනේ දැන් උතුල වෙන්න ඕනේ ඒ මගේ කටහඬ නෙමෙයි කවියක් දුහෙත් තියෙනවා දෙවනි මහලේ නාග මුරගල පරීක්ෂාවෙන් බලාපන් කාසි 12ක් ගණන් අරගෙන පාවුලින් එහි තබාපන් ගල් දොරක් අත ඇතුල් වීමට නාගමණිකක් සොයාපන් එයින්වත් ඒ නිධානක් අත යකුඩ විල්ලක් පුදාපන් අඩි දැන් කාසි හොයන්න ඉඳින්නේ ඔන්න ගණන් කාසිය ඈ ඉන්නේ නෑනේ මේ තිබ්බ කොහෙද කාසි හතරක්ම කාසි 12ක් නේද යකෝ මෙතන තියෙනවා හතරක් විතරයි අහිනේ මේ මොකද්ද මේ කියන්නේ උදුන නගම් මැරලා එතපොච්චි ඒකේ මලක් කොටලනේ එතන මල් කටපුවද ගන්න ඕනේ හරි හැමරට කැලක් සෙට් වුණා පොඩක් යකෝ මෙතන කාලේ එන වෙලක් තියෙනවා මොකද බං ඔය මාකට ඕනි උනේ අමෝ මේකෙත් මැරලා අම්ලේ මේකින අපුඩ මේ අතර දිමු ඉඳා හරි රැදින්න කරවර තියෙනවා මේ කොපුල් පහනක් තියෙන්නේ කොපුල් පහනක් තියෙයි මේ බං හැමදාම කාසිනේ මේක ඉන්නවා බං මේ බණ්ඩාරාච්චි එතකොට තව කවුද කළු බණ්ඩයි බණ්ඩාර මැණිකේ හොඳේ මං කියන ආච්චි මේක එහෙම වෙලාවක් යන අපේ ඇන්ටි කරන්න හරියට හරි ඉතාලම චන්දරයි උදාර ඒකත් හරි හරි අපි මේ ඔළුව යන්න වෙයිද මෙන්න මේ මගුල හිර වෙලා නෙවෙයි හදම් පරිස්සමින් යෑමට හැකි නැත්නම් අර අතිසාරාච්චි ගහයි නෑ සෝරි බණ්ඩාරාච්චි දැන් ගියන්කො දැක්ක කියලා පද්දක් දාමු සද්දෙන් නැත්ත බං හෙලෝ දැක්ක එතෙන්න මම බෙහෙ කරාටි ගන්නවා ඉන්නවා අනේ හත්තියේ යනවා අමල්ලේ පල්ලේ නෙමෙයි ආච්චියේ
දෙනවද අම්මෝ එන්නව කරහන් එක හැඟෙන්න අත්තික මෙන්න මොකද තුලට එන්න හදනවා ඕන් ආයි ආවා අර අල්මාරි තමන් ආව දෙයි දැන් කිපන් ආයි දැක්කා කියලා මල්ලේ මෙයා විතර දෙන්නේ හැමදේසම ඔය ගලේ ඔය කලේ ඔකලාද ඔක්කොලාද ඔය අනේ ඵලයන් පා යන්න hina විතරයි නෑ හරි යේ මේක හොගමන් ගියා